අද කියන්න හිතුණා මේ අධික රුධිර පීඩනය ගැන. ඒකෙදී ගොඩක් අය ගණන් ගන්නේ නැහැ. ඒත් ගොඩාක් රුධිර පීඩනය වැඩිව ඉන්න ප්‍රතිකාර ගන්න. ඒත් හදිසි අවස්ථාවේදී තමයි මේ රෝග ලක්ෂණ මතුවෙලා මාරාන්තික තත්ත්වවල පවා ගොදුරවන්නේ. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධ ඔබ අවධානය යොමු යුතුයි. ඩෙෆිනිට්ලි අධිරුධිර පීඩනයේ කාලයක් තිබ්බොත් ඔයාලට ප්‍රශ්න සහගත වෙන මුහුණ දන්නේ සිද්ධ වෙනවා. ඒක නිසා මේ ගැන අවබෝධයෙන් ඉන්නේ වඩාත් සුදුසුයි. සාමාන්‍ය අධිරුධිර පීඩනය කියන්නේ බොහෝ රෝග ලක්ෂණ රෝග වලට හේතුකාරක වෙනවා. සාමාන්‍යයෙන් හදවතේ ප්‍රශ්න වලට, මොළයේ ප්‍රශ්න වලට, ඇස්පරිමේ දුර්වලතා, වක්කඩ ප්‍රශ්න, මේ අතර ප්‍රධාන වශයෙන් මොළයේ ප්‍රශ්න. මොළයේ සාමාන්‍යයෙන් අදිරුපුණේ ස්ට්‍රෝක් ඇති වෙන ආඝාතය කියන්නේ සාමාන්‍යයෙන් රුධිරයකට හිරවීමෙන් නැත්නම් අධික රුධිරය වහන වීමෙන් මේ ස්ට්‍රෝක් තත්ත්වය ආඝාත තත්ත්වය අංශභාගය වගේ හැදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි හાર્ට් එකේ හදවතේ හાર્ට් ඇටැක් ඇති වෙන්න පුළුවන්. දැන් හાર્ට් ෆේලි තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේම රුධිර පීඩනය වැඩි වෙලා තිබිලා හදවත ගහිලා හાર્ට් ෆේලි තත්ත්වයකට ඉන්න පුළුවන්. මේ එතකොට සාමාන්‍ය හිතන්නකො සාමාන්‍ය සිවුම් නලයක් දිගේ ජලය ගමන් කරනවා දීර්ඝ ගමන් කිරීමේදී අධික වේගයෙන් ගමන් කිරීමේදී නලයේ පිටවල හානි වෙන්න සිදුවන්නේ. අන්න ඒ වගේ තමයි රුධිර නාලවලට අධික වේග තත්ත්වයකදී රුධිර පීඩන තත්ත්වයකදී හානි සිදුවෙනවා. රුධිර නාලයේ හානි සිදුවුනොත් ඒක ඩැමේජ් වුණොත් ඒ නැමෙත් වුණාට පස්සේ එතන කොලෙස්ටරෝල් සම්පත් වෙනවා. මේකදී තමයි රෝග ලක්ෂණ මතුවෙන්න ඔය ආරම්භය සිදුවන්නේ. ඒ වගේම මොන විශේෂයෙන් කියනවා මේ වළක්වා ගන්නයි වැලික සිටින්නයි මේ අපි කරන්න ඕන දේවල් ටිකක්. එතකොට ඒක මට කරුණු වශයෙන් දක්වන්න බෑ. අපි කියමු කරුණු පහක් කියලා හිතමු. මේ වළක්වා ගන්න ඇති වෙන්නයි එහෙම නැත්නම් ඒක වළක්වන්නේ කොහොමද? කරුණු පහෙන් කියනවා. ප්‍රධාන එක තමයි අපේ තියෙන වැරදි ආහාර පුරුදු වලින් මිදෙන්න ඕනේ. ඒක ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි අපි සාමාන්‍ය ක්‍රියාශීලී එක්සර්සයිස් කරන්න ඕනේ. සාමාන්‍ය ඇක්ටිව් වෙන්න ඕනේ. හරි සෙඩේටරි ලයිෆ් එක ගත කරන්න නැතුව ඇක්ටිව් වෙන්න ඕනේ. එක්සර්සයිස් ව්‍යායාම කරන්න ඕනේ. අනික තමයි මානසික තත්ත්වය අපි හොඳ වෙන්න ඕනේ. මෙන්ටල් ස්ට්‍රෙස් එක නැති වෙන්න ඕනේ. අපි දැන් මෙන්ටල් ස්ට්‍රෙස් එක තියෙනවා නම් හැදෙන හේතුවක් තියෙන්න අපි ඒක නැති කරගන්න. අපි මානසික ආතතිය නැති වෙන නිසා කඩදු වෙන්න ඕනේ. අනික තමයි හතරවෙනි කරුණ තමයි සඳහන් කරන විශේෂයෙන් අපේ නිින්ද අපි නිින්ද ගැන හිතන්නේම නැහැ. නිින්ද අපි පවත්වා ගන්න හොඳ නිින්ද අපිට තියෙනවා. අනික තමයි වැඩි අපි පාලන පුරුදු. ඒක මද්ද්‍රව්‍ය මද්දෙන්සාර හඳුන් පානි. මෙන්න මේක අපි අනිවාර්යයෙන් වැඩි සිට අපිට පුරුදු මේකට ගෙන්න පුළුවන්.